මේ මගේ යාළුවන්ට මේ රටේ ඔක්කොම මගේ යාළුවන්ට මම යම් කිසි දෙයක් කියන්න හදන්නේ. ඒ කියන්නේ මේක වටිනෝ අපි ඔක්කොටම සතාසු පාට හැම කෙනාටම වටිනෝ මේ දේ. මොකද මේක තමයි මගේ නෝනගේ තාත්තගේ සෝම්බුමිය. ඒ කියන්නේ එයයි මේ අවසාන කාලේ ගත කරන තැන. මෙතනට අපි සියලුම දෙනා වෙන්න ඕන. ඒ කියන්නේ පෝසත් මිනිහා, සල්ලිකාරයා, දුප්පතා, පූජතා, එතකොට සාමින් වහන්සේලා මේ ලෝකේ සතාසිව්පා සෑම කෙනෙක්ම මෙන්න මෙතනට එන්න ඕන. මෙතනට එන්නේ මරණ දවසට විතරයි. ඒ වුණාට ඉන්නවුන් හිතන්නේ මැරිච්ච එක සෝනට මේ බලගාවට ගෙනල්ලා ඌ අලලානකම්ම දුක ශෝකේ පළ කරනවා. ඊළඟට අඬනෝ වලට පනින්න හදනෝ බෙල්ල වල්ලා ගන්න හදනෝ වලලානකම්. පෙට්ටිය ගේ ඇතුලෙන් ගේන ගන්නත් වලලාන්න හදනවා. නමුත් ඉන්නවුන් හැමෝම සමහරක් යවුන් හිරා වෙනවා, සමහරක් යවුන් දුක් වෙනවා, සමහරක් යවුන් උපදූප කතා කරනවා. ඒ හැමෝම හිතන්නේ මමත් මෙතනට එන්න ඕනේ කියලා. මම දැකලා තියෙනවා කුරුඳුවත්ත මල්ශාලාවට කියන්නේ මේ ආදානාගාරයට ගියාම බුදු අම්මේ එතන කන්න දෙනෝ, බිස්කට් දෙනෝ, තේ දෙනෝ කියන්නේ එතන මේ කෙලිම දාන්සලා. ඒ කියන්නේ මැරිච්ච එක දානකම්ම වටයක්. මැරිච්ච මිනිස්සයා අර මේ ගිරිජාලාවට දානකම්ම වටේ යනෝ කම්බුල් රත ගහගෙන. ඊට පස්සේ අරක වැව්වට පස්සේ ඌදුවල යන බීම එක බොන්න. නැත්නම් තේ එක බොන්න. ඒ වගේ මල පෙරේත జాතියක් තමයි ඒකට මේ කියන්නේ ඉන්නේ. ඒ වගේම තමයි මේ තැන හිතන්නේ නෑ මේ අපි ඔක්කොම උරුම වෙනවා කියන්නේ. ඒ උරුම වෙන්නේ නැtei කියලා හිතාගෙන දඟලන මේ වැටමායින් වලට ඒ කියන්නේ කාණු වලට ඒ වගේම තමයි මේ සල්ලිය භාගයට ඒ කියන්නේ දේපොළ තණ්හාවට ඒ වගේම තමයි මේ යාන වාහන තණ්හාවට ඒ වගේම තමයි මේ හැමදේටම මල පෙරේතකමේ උන් හිතන්නේ නෑ උන් මේ වලපල්ලට යනවා කියන එක. මෙතන තමයි අපේ ස්ථානය. ඒ කියන්නේ අපි දැන් මේ තමන්ගේ අම්මා හෝ තාත්තා හෝ තමන්ගේ සහෝදරයා හෝ මොකෙක් හරි කියන්නේ කවුරු හරි මැරුණාම ඌට මතක් වෙන මේ සෝම් භූමිය මේ සුද්ධ කරන්න එක්ක තුන් මාස දානට එක්ක අවුරුදු දානට නැත්තම් වෙසක් පොයට නැත්තම් පොසොන් පොයට ඔන්න ඔය වගේ දවසට තමයි මේ සෝම් භූමිය මේ කියන්නේ සුද්ධ කරන්න ඒ කියන්නේ අතුපතු ගාලා ලස්සනට කරන්නේ. ඒ මොකෝ ඒ රටේ මිනිස්සුන්ට ගමේ මිනිස්සුන්ට පේන්න මූ කරන්නේ කියලා නෑ. නමුත් මම මේ භූමියට ඇවිල්ලා අවුරුදු 28ක් විතර එනවා. අවුරුදු 28ෙම මගේ මාමණ්ඩිගේ සෝන මං සුද්ධ කරනවා. මේ විදිහට මං හැමදාම කියන්නේ තනකොළ වැවුනා, කැලේ වැවුනා, මගේ ඉඩම කඩම සුද්ධ කරගන්න ගමන් මම අනිවාර්යෙන්ම මගේ මාමණ්ඩිගේ සෝම් භූමිය සුද්ධ කරනවා. ඔය මොකද දන්නවද සෝම් භූමිය මාමණ්ඩිගේ සුද්ධ කරන්නේ? මොකද ඒ මිනිස්සයා ඉන්නකොට තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි මෙතන ඉන්නේ. ඒක නිසා මම එයාගේ සෝන සුද්ධ කරනවා හැම අවුරුද්ද හැම මේ කියන්නේ මේව කරා. මම කියන්නේ මේ මල පෙරේතකමේ ඉන්න සියලුම දෙනාට ඒ කියන්නේ මේ රටේ සියලුම දෙනාට දුප්පතාට පෝසතාට පූජකවරුන්ට ඒ කියන්නේ සාමින් වහන්සේලාට මේ සෑම කෙනෙක්ම මල පෙරේතකමේ දඟලන්නේ මෙන්න මේ අවසාන තැනට යන්න. මේ අවසාන තැනට යන්න හැමෝම දඟලුවට මුන් හිතන්නේ නෑ මෙතනට අපිට අවසානට එන්න ඕනේ කියලා. ඒක නිසා මම කාදිනුත් ඉල්ලන්නේ තමන්ගේ අම්මගේ තාත්තගේ සෝන තමන්ගේ මාමණ්ඩිගේ නැන්දම්මගේ සෝම් භූමිය සුද්ධ කරලා සුද්ධ පවිත්‍ර කරලා තමන් නිවන් බලන්න. එතකොට පිනක් ගන්න. ඒක නිසා මම කියන්නේ අපේ රටේ ජනතාවට විදිහට අපේ කොල්ලොත් ගෙල්ලොත් රටේ ජනතාවට මේ ඇත්ත කතා කරන්නේ. මොකද මල පෙරේතකමේ කිසිම දෙයකට කාත් එක්කවත් රණ්ඩු වෙන්න යන්න එපා. කිසිම දෙයකට කාත් එක්කවත් ගහ ගන්න යන්න එපා. කිසිම දෙයකට උසාවි පොලිසි ගානේ රත්යාදු වෙන්න එපා. මොකද මම රටේ මහ ජනතාවට ඕනම කෙනෙකුට කියන්නේ මෙන්න මෙතනට අවසානයේදී එන්න වෙනවා. ඔන්න ඔතනට යන්න තමයි මේ සෑම කෙනාම දඟලන්නේ. ඒක නිසා මේක සමහරක් යවුන් සුද්ධ කරනවා සෝම් භූමියේ මේ සමහර මිනිස්සු සුද්ධ කරනවා මේ මාමණ්ඩි හෝ මේ මැරිච්ච කෙනා අපිට ඇවිල්ලා කරදර කරાવી. ඒක නිසා මේව සුද්ධ කරන්න ඕනේ කියලා. ඒ මිනිස්සු කරදර කරන්නේ තොපි හරියට මේ මිනිස්සුන්ට වස්තිවත් මේ කරේ නැති වුණාම. අනිත් එක තමයි මම කියන්නේ අපේ සෑම දෙනාටම මෙන්න මේ වගේ මේ හිතන්න. ඒ සෑම කෙනෙක්ම හිතනකොට අපිට අපරාධ කරුවොත් එක්ක ඉන්න ඕනේ. අපරාධ කරන්න ඕනේ. අනිත් එක තමයි දේවල් වලට තණ්හාවෙන් බෙලෙන්න ඕනේ. දේවල් වලට තණ්හාවෙන් කොටු කරන්න ඕනේ. සාමකාමීව අපිට ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ වල ගැන හිතන්න. අවසානයේ එන්න තියෙන්නේ
සෑම කෙනෙකුටම මෙන්න මේතනට පමණයි. එතකොට ඔය කිසිම දෙයක් නැහැ. අයිබෝ.